පින්වතුනි, මොහොතක් නවතිමු අපි. මොහොතකට නැවතිලා තමන් දිහා ටිකක් බලමු. කල්පනා කරන්න අපි ඉපදුණු දා පටන් මෙතුවක්කල් මොනවද මේ කරමින් ආවේ? අපි මොනවද කරමින් ඉන්නේ? අපි කොහොමද අද මිනිස්සෙක් වෙලා මේ විදිහට ඉපදිලා ඉන්නේ? මොකද්ද අපිට කරන්න තියෙන්නේ? අන්තිම හුස්ම ඩිංගිත් යනකොට අපිට මොකද වෙන්නේ? මොහොතකට නැවතිලා ඔබ හිතුවද? කල්පනා කරාද? පින්වතුනි, හිතන්න, කල්පනා කරන්න අපිට මොකද වෙන්නේ? ඇත්තටම අපි කවුද? ඔබ කවුද? මිනිස්සයානේ. ඇයි අපිට මිනිස්සයා කියන්නේ? මනසින් උස් නිසා නේද? හිතන්න පින්වතුනි, අපි අද මිනිස්සෙක් වෙලා ඉන්නවා. හැබැයි ඊට කලින් කල්පනා කරන්න අපි අනන්ත සංසාරයක් කල්ප කෝටි ගණනක්, ඒක සංඛ්‍යාවකින් කියන්න බෑ. මෙතෙක් මෙහෙම ආවයි කියලා කියන්නත් බෑ. අපි කල්ප කෝටි ගණනක් මේ දුක්ඛිත ගෝර කටුක සංසාරයක් පුරාවට ඉපදී මැරි තිරිසන් අපාවල වැටිලා, പ്രേත අපාවල වැටිලා, අසුර අපාවල වැටිලා, නිරේ ඉඳලා සතර අපාගත වෙලා, සුගති වල ඉඳලා අද අපි මිනිස්සෙක් කියලා ඉපදිලා ඉන්නවා. එහෙනම් ඇයි අපි මිනිස්සෙක් උනේ? ඇයි අපි මනස උස් වෙලා ඉපදුනේ? මොහොතක් නැවතිලා හිතන්න අපිට ඉතිරි මහ පුංචි කාලයක්. කල්පනා කරලා බලන්න, අවුරුදු 80ක් අපි ජීවත් වුණත් 365 වැඩි කරලා 80 දවස් කීයද අපිට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඔය පුංචි දවස් ගණන තුල ඔය දවස් ටික මහ පුදුම විදිහට ඊ타මත්ම ඉක්මනින් වේගයෙන් පැය ගණන්, දින, සති ගෙවිලා ඉවර වෙනවා. අන්තිම හුස්ම පොද යනකොට අපි කොහෙටද අපිට යන්න තියෙන්නේ ඊළඟට? කල්පනා කරන්න පින්වතුනි, අපි මොනවද කරමින් ඉන්නේ? මනසින් උස්සුන අපි තිරිසංකුලකේ මොනවද කරන්නේ? මොනවා හරි අහුවෙච්ච දෙයක් කනවා බොනවා, වර්ගයා බිහි කරනවා, නිදා ගන්නවා, මැරිලා යනවා. මනසින් උස්සුන අපි බොරු ආටෝප, සාටෝප එක දේවල් ටිකක් දාගෙන කරමින් ඉන්නේ ඔය තිරිසන් කුලකය කරන දේම නෙවෙයිද? හැම මොහොතක් ගානේම අපි පෝෂණය කරමින් ඉන්නේ කොහොමද? එක මොහොතකට තිරිසන් සතෙක් වගේ අපි වැඩ කටයුතු ක්‍රියා කරන මොහොතවල් නැද්ද? තිරිසන් ගතිය. තවත් සමහරක් මොහොතවල් වල දේවල් වලට ආසාවෙන් අල්ලා බදාගෙන പ്രേත ගතිය පෝෂණය කරමින් ඉන්නේ නැද්ද අපි? තවත් සමහරක් වෙලාවල් වලට තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පලිගැනීමෙන් අසුර ගතිය පෝෂණය කරමින් ඉන්න මොහොතවල් නැද්ද අපි? හිතන්න පින්වතුනි, අපි මොහොතක් ගානේ මේ සිතෙන් උපදින මේ චිත්ත සංධානයේ මේ විඥාණයෙන් උපදින ගති පෝෂණය කරමින් නෙවෙයි ඉන්නේ.
කොහොමද මේ ගති ටික අපි ළඟ මේ විදිහට තියෙන්නේ? පින්නතුනි, අපි අනවරාග්‍ර සංසාරයක් පුරුදු පුහුණු කරපු ගති ටිකයි මේ තියෙන්නේ. ඒ ගති මොහොතක් පාසාම මතුවෙමින් අපි පෝෂණය කරමින් ඉන්නේ. නැවතත් අනවරාග්‍ර සංසාරයක් දුක් විඳින්න. තිරිසන් සත්වයෝ වෙලා ඉඳලා පුරුදු පුහුණු කරපු පුරුද්දයි මේ මතුවෙන්නේ. പ്രേත අපාවල ඉඳපු පුරුද්දයි පුහුණුවයි මේ මතුවෙන්නේ අපි තුලේ. අසුර අපාවල නිරේ ඉඳපු පුරුද්දයි පුහුණුවයි මතුවෙන්නේ අපි. අපේ නොදන්නාකමට ඒ ගතිමයි අපි නැවත වතාවක් පෝෂණය කරමින් ඉන්නේ. අවසානයට වැඩි බලයකින් පෝෂණය කරපු පුරුදු පුහුණු කරපු ගති අනුවයි ඊළඟ භවය අපිට සූදානම් වෙන්නේ. මේ රූපය දිරලා පස්සෙලා පොළොවට යනවා. රූපං ජීරති මජ්ජානං නාම ගොත්තං නජීරති. මේ නාම ගොත්තය දිරන්නේ නැහැ. අපි වැඩි බලයක් දීලා පුරුදු පුහුණු කරපු ගතියට අනුව ඊළඟ ගතියට ගති හඬ, ගති රුව, ගති ගුණ, ගති බලය අපිට හම්බ වෙනවා දුක් විඳින්න. හැබැයි පින්නතුනි, අද අපි මිනිස්සෙක් උනේ මේ මනස උස්සුනේ බොහෝම කලාතුරකින් අපිට ලැබෙන විරල අවස්ථාවක් මේ දුක් කන්දෙන් බේරෙන්න. හැබැයි ඒ අවස්ථාව අපි හැමෝටම මේ ධර්මය අවබෝධ නැති අපි හැමෝටම මග හැරිලා තියෙනවා. හිතලා බලන්න. අපිට පුංචි කාලේ ඉඳන් ඉපදුණු දාපටන් ඇහෙන්ට, දකින්ට, පේන්න තියෙන්නේ කුමක්ද? මේ කෙලෙස් මඩ වගුරේ එලිලා, එරිලා, ඇලිලා, ගැලිලා, බැඳිලා ඉන්න දේවල්නේ දකින්න තියෙන්නේ. මේ මනස දියුණු කරන්නට, මේ ප්‍රඥාව අවදි කරන්නට තියෙන දේවල් අපිට පුංචි කාලේ ඉඳන් ඇහෙන්න, දකින්න, පේන්න තියෙන්නේ. පුංචි කාලේ ඉඳන් නැහැ පින්නතුනි. මේ මායාවේ ලෝකය, මේ මගුල් සක්වල ඉපදුණු දා පටන්ම අපිට තියෙන්නේ මර උගුල්. ඒ මර උගුල් වල අපි අහුවෙමින් ඉන්නේ. අහුවෙලා ඉන්නේ. ඇයි? මායා කැමති නැහැ අපි ළඟම ඉන්න. අපි නිවෙනවට. අපි ළඟම ඉන්න මායා කැමති අපි තල 31 දුක් විඳින්න, ගමන් කරන්න, මේ ගති ටික නැවත පෝෂණය කරන්න. ඒකයි අපිට අපේ ඇස් වහලා, ධම්මස වහලා, ප්‍රඥාව වහලා මේ විකෘති ඥානය පෝෂණය කරන්නටම දේවල් ඇහෙන්න, දකින්න, පේන්න, විඳින්න සලස්වලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳන් බලන්න අපිට ලැබුණේ මොනවද කියලා, අපි ඉගෙන ගත්තේ මොනවද කියලා, අපිට ලෝකයේ විසින් දුන්නේ මොනවද කියලා. මෙච්චර කාලයකට අපි මොහොතක් නැවතිලා තමන් තුල ගවේෂණය කරාද? අන්තිම හුස්ම පොද යනකොට අපිට මොකද වෙන්නේ කියලා හිතුවද? දැන් නවතින්න පින්වතුනි. නැතිනම් තවත් අනවරාග්‍ර සංසාරයක් අපිට දුක් විඳින්නයි තියෙන්නේ. මහා දුක්ඛන්දක කරමත තියාගෙන ඇවිදින්නයි තියෙන්නේ. මේ කෙලෙස් මඩ වගුරේ එරිලා ඉඳියද්දීද උතුම් සිරිසත් ධර්මය නැවතත් ඉස්මතු වෙලා තියෙනවා. මේ තමන් තුලම නිවීම තියෙනවා. දැන් ගවේෂණය පටන් ගන්නට සත්‍ය තමන් තුල උතුම් සිරිසත් ධර්මය තුලින්